සුබ දවසක්. ඔන්න මම අදත් ආවා ඔයාගේ නමේ තේරුම අරගෙන. ඔයා බලාගෙන හිටියේ ඔයාගේ නමේ තේරුම දැනගන්නනේ. ඔන්න මම නම් කීපයක් තෝරගත්තා. පළවෙනි නම තමයි අචිනි. අචිනි කියන්නේ ඉතාමත්ම යහපත් කිසිවෙකුට නොදෙවෙනි සුවිශේෂ තැනැත්තිය. ඊළඟ නම තමයි ප්‍රභානි. ඔබ ප්‍රභානි නම් ඔබ ඉතාමත්ම දීප්තිමත් ආලෝකමත් තැනැත්තියක්. ඒ කියන්නේ ඔබේ සියලු කටයුතු ඔබ කරන කියන දේවල් ඔබේ දක්ෂතා මේවයින් සමාජයටත් ඔබටත් සුවිශේෂ ආලෝකයක් ලැබෙන්නේ. ඊළඟ නම තමයි මම තෝරගත්ත මధు. ඔබේ නමේ කොටසක් මధు කියලා තියෙනවා නම් ඔබ ඇත්තටම මිහිරි කියන අදහස ඔබේ නමට එකතු වෙන්නේ. ඒ කියන්නේ ඔබ ඉතාමත්ම කාටත් සමාජයටත් ඔබ කරන දේවල් වලින් රසවත් බවක් දැනෙනවා. එතකොට මధు කියන එකේ තේරුම එකක් තමයි මීපැණි, මිහිරි, මියුරු කියන අදහස. ඒ නිසා ඔබේ නම ඉතාමත්ම රසවත් කියන පැත්තට බර වෙච්ච නමක්. ඊළඟට මම තෝරගන්නේ හේෂාන් කියන නම. ඔබ හේෂාන් නම් ඔබ උසස් කඩවසම් තැනැත්තෙක්. එහෙම නැත්නම් මට තවත් තේරුමක් දෙන්න පුළුවන්. උසස් බොහොම ශාන්ත පැවතුම් ඇත්තේ කියන අදහස. ඊළඟ නම තමයි මම තෝරගන්නේ රංග. රංග කියන්නේ රංගනයේහි දක්ෂ කියන අදහස. ඊළඟ නම තමයි ලසිත. ඔබ ලසිත කියන නම ඔබට හිමි නම් ඔබ ලයාන්විත හදවතක් ඇති කෙනෙක්. ලයාන්විත සිතුවිලි ඇති කෙනෙක්. එහෙම නැත්නම් මට තවත් අර්ථයක් දෙන්න පුළුවන් සැහැල්ලු සිතුවිලි වලින් යුක්ත කෙනෙක් කියලා. ඊළඟට මම තෝරගන්න නම චමත්. චමත් කියන්නේ මනහර, අලංකාර. එහෙම නැත්නම් ශෝභා සම්පන්න කියන එක. ඉතින් ඔබ බොහොම අසිරිමත්, බොහොම ශෝභා සම්පන්න, ඔබේ දර්ශනීය පවා, ඔබේ කරන කටයුතු පවා කාටත් බොහොම ප්‍රියමනාපයි. ඉතින් ඔයාගේ නමේ තේරුම් ටික තමයි ඔය. එහෙනම් ආයිත් දවසක අපි හම්බ වෙමු. ඔයාලා හැමෝටම වාසනාවන්ත අනාගතයක්.